ටොයෝටා වර්ගේ ඕල්ටනේටර් එකක IC රෙගියුලේටරේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම. ටොයෝටා ඕල්ටනේටර් එක IC රෙගියුලේටර් චෙක් කරන්න යන්නේ මේ ඇතුලේ තියෙනවා පින් තුනක්, එකක් බැටරි පොසිටිව්, එකක් ලැම්ප් ලයින් එක, අනිත් එක ඉග්නිෂන් පොසිටිව්. ඊළඟට මේක ඕල්ටනේටර් හයි කළා දෙද්දි මෙයා හයි වෙන්නේ ධන ප්ලේට් එකට, මෙයා හයි වෙන්නේ කෙලින්ම රින බ්‍රෂ් එකට, මෙයා සම්බන්ධ වෙන්නේ කොමන් පොයින්ට් එකට. මෙයා තමයි මෙතන අර්ත් පින් එක වෙන්නේ මෙතන. රයිට්. දැන් මේක චෙක් කරන්න යන්නේ මම. චෙක් කරන්න යද්දී රෝටර් එක වෙනුවට මම පාවිච්චි කරන්නේ මෙයාව. ඊට අමතරව පොඩි ටෙස්ටිං ඉක්විප්මන්ට් එකක් පාවිච්චි කරලා දෙනවා, පොඩි හානස් කෑල්ලක්. මේ 3 pin socket එකේ ඉන්නේ බැටරි පොසිටිව් එකයි, ඉග්නිෂන් පොසිටිව් එකයි, ලැම්ප් එක. මම දැන් මේකට සම්බන්ධ කරනවා. මේ තියෙන මගේ රෝටර් එක වෙනුවට මම මෙයා පාවිච්චි කරන්නේ. මෙයාගේ එක පැත්තක් ෆීල්ඩ් ලයර් එකට දුන්නා, අනිත් පැත්ත දෙන්නේ මම ධන හීට් සින්ක් එක තීච්ච තැනට. මෙතනට ධනක් දෙන්න ඕන නිසා මම මෙතනින්ම මේකට ධනකුත් දෙනවා. ධනකුත් දුන්නා. ඊට පස්සේ මේ තියෙන හානස් එකට මේකට දෙන්න ඕනේ මම ධනක්. මේක පාවිච්චි වෙන්නේ ඉග්නිෂන් ස්විච් එක වෙනුවට මේක පාවිච්චි කරනවා. ඊට පස්සේ බැටරි රින අරගෙන මම දෙනවා මේ IC රෙගුලේටර් එකේ රින දෙන්න ඕනේ තැනට. ඒක උන්න දැන් සැකස්ම හරියි. දැන් මම මේක චෙක් කරන්න පවර් සප්ලයි එකක් පාවිච්චි කරනවා. පවර් සප්ලයි එක මම ඔන් කරගන්නවා දැන්. ඒක වෝල්ට් 12යි. ඉග්නිෂන් ස්විච් එක ඔෆ් කරලා තියෙන්නේ. දැන් මම ඉග්නිෂන් ස්විච් එක ඔන් කරනවා. ඉග්නිෂන් ඔන් කරා. ඉග්නිෂන් ඔන් කරාම charging bulb එක පත් වෙනවා. රොට් එකට කරන්ට් එක යනවා. ඊට පස්සේ මම කරන්නේ ස්ටාර්ට් කරනවානේ. බලන්න ස්ටාර්ට් කරනකොට මොකද වෙන්නේ කියලා. ඔන්න ස්ටාර්ට් කරා. ස්ටාර්ට් කරුවාම charging bulb එක ඔෆ් වුණා. මෙතන මොකද්ද උනේ? රොටර් කරන්ට් එක මුල් අවස්ථාවට වඩා රොටර් කරන්ට් එක වැඩි වුණා. දැන් තමයි රොටර් එක full excite වෙන්නේ කියලා මේ පෙන්නන්නේ ඒකයි. රොටර් එක full excite උනේ ඔන්න දැන්. දැන් ඊට පස්සේ මම මොකද කරන්නේ? power supply එකෙන් මේකේ ධන IC regulator එකේ ධන හා ඍණ අග්‍ර අතරට දෙන voltage එක මම ක්‍රමයෙන් වැඩි කරගෙන යනවා දැන්. 13 13යි 14 14යි 5 ඔන්න 14යි දශම මේක 14යි දශම 7 වෙනකොට ඔෆ් වෙනවා. ඊට වඩා වැඩි වෙන්නේ නැහැ. රයිට්. ඔන්න ඕක තමයි කියන්නේ. රොටර් කරන්ට් එක සම්පූර්ණයෙන් කපා හැරියා. එතකොට මේ රෙගුලේටර් ෆන්ක්ෂන් වෙනකොට අවස්ථා දෙකයි තියෙන්නේ. රොටර් එකට ධාරාව දෙනවා, එක්ක රොටර් එකට ධාරාව කපා හරිනවා. එතකොට ওই අවස්ථා දෙක අතර තමයි දෝලනය වෙන්නේ. වාහනේ නවත්තනවා. වාහනේ නවත්තුවා කියන්නේ ඔන්න මම මේකේ ඔන්න වාහනේ නවත්තලා ඉග්නිෂන් ඔෆ් කරොත් ඔන්න දැන් ඔෆ් වෙලා යනවා.